ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ශාන්විත් වෙහිකල් ලයිෆ් YouTube නාලිකාව. අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බස් ආකෘතියේ පඩිපෙළ සහ දොර හදන ආකාරය. මම දොර හදන වීඩියෝ එක නම් ඔයාලට part 2 එකෙන් තමයි අරන් ඉන්නේ. අද අපි බස් අඳුරේ පඩිපෙළ හදමු. බස් අඳුරේ පඩිපෙළ හදන්න නම් ඔයාලට ඕන වෙන්නේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලක්, පැන්සලක්, අදිරූලක් අවශ්‍ය වෙනවා. පඩිපෙළේ අලලයි උසයි නෙමෙයින් දෝනේ. පඩිපෙළේ නම් 4.2ක් විතර තමයි පළල. උස 4.2ක් විතර තමයි පළල තියෙන්නේ. ඒ විදිහට ඔයාගේ බස් ආකෘතියේ ෆුට්බෝඩ් එකේ දිග පළල මෙන්න ඊළඟට පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් කරා මගේ බස් ආකෘතිය නම් පළල තිබ්බේ 4.2ක් විතර. 4.2ක දිග ඩොනේෂන් දෙන්නේ. පඩිපෙළ එන්න ඕන ගානකට හදාගන්න. මේකේ 4.2කට නම් මම මේ වගේ පඩිපෙළ කෑල්ලක් තමා ගන්න. ඔයාලට අවශ්‍ය වෙන්නේ දැනගන්න මේ පළවෙනි පඩිය. මේක දැන් අපි නම් කපාගත්තු කාඩ්බෝඩ් කෑල්ල දැන් මේ ඉර දිගේ මේක අනිත් පැත්තට නමා ගන්න ඕනේ. දැන් අපි මේක ග්ලූගන් භාවිතා කරලා අලව ගමු. මේකට ග්ලූගන් භාවිතා කරලා මේක අලව ගත්තා. ඊළඟට අපි පඩිපෙළේ අනිත් කොටස මේ පඩිය හදන්න අපි කලින් හදපු පඩියේ පළලට වඩා චුට්ටක් එන භාගයක් විතර තමයි මේ පඩියේ පළල වෙන්නේ. මගේ නම් මේ සයිස් එකට තමයි පළල ගන්නේ. මම ගත්තේ සෙන්ටිමීටර් 2.6ක් වගේ ගන්න. මේකේ මේ විදිහට අර පඩියේ පළලට ඉදිරියෝනාශයක් ඇඳගන්න. ඊට පස්සේ මම වීඩියෝ එකේ ඇඳින විදිහට ඔයත් අඳගන්න. මේ විදිහට තමයි අඳගන්න ඕනේ. අපි දැන් මේක කපා ගමු. ඉතින් මම කපාගත්තු පඩිපෙළ කොටස දැන් අපි මේ පඩිපෙළේ එන්න ඕන උස ගන්න ඔයාලගේ ෆුට්බෝඩ් එකෙන් වෙනලා ගන්න. මගේ නම් 1.5ක් විතර උස තිබ්බනම් ඇති. මේ විදිහට 1.5ක උස කාඩ්බෝඩ් කෑල්ලක් කපා ගන්නවා. ඔයාලා බලන්න නැති මේ කොටස මොකටද කියලා. මේ කොටසෙන් තමයි පඩිපෙළේ මේ කොටසේ ඉඳ මම ඔයාලට හදලම් පෙන්නන්න එක. මේ කාඩ්බෝඩ් කෑල්ල දැන් අපි මේක බස් එකට අලව ගන්න ඕනේ. ඔයාලට බලන්න පෙන්නන්න.
ආකෘතියේ දොර හදන විදිහ මේක ක්‍රියේටේදී අරන් ඉන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට තේරුම් ගන්න ඕනේ. ඒ notification එකත් all දාලා තියාගන්න.